බිනු කියන්නේ සොබා දහමට ගොඩක් ආදරය කරන බබෙක්නේ. දවසක් එයා ආච්චිත් එක්ක එයාගේ වත්ත පහල ඇවිදින්න ගියා. එතකොට එතන තිබුණා වෙනස්ම ලස්සන ශාක ගොඩක්. එකපාරට බිනෝගේ ඇස් අල්ලගත්තේ නිල් පාටින් දිලිසෙන පුංචි ශාකයක්. ආච්චි කිව්වා ඒක නිල් මොන රැස්ස කියලා. ඒ වගේම ඒක මාංශ භක්ෂක ශාකයක් කියලා. තවත් තේරෙන විදිහට කිව්වොත් ඒ ශාකය පුංචි කෘමීන් අල්ලගෙන තමන්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන් විශේෂ ශාකයක්. පෝෂ්‍ය පදාර්ථ හීන වුණාම ශාකවලට දිවිරැක ගන්න ස්වභාව ධර්මයෙන් යොදන අපූර්ව උපක්‍රමයක් පිළිබඳව බිනු එදා ඉගෙන ගත්තා. ඒ වගේම ආච්චි කියලා දුන්නා අපේ රටේ කෘමි භක්ෂක ශාක අතරින් බාඳුරා ගොඩබිමේ වැවෙනවා කියන එකත් කඳුලැස්ස සහ නිල් මොන රැස්ස තෙත හරිත පරිසරින් වැඩෙනවා කියන එකත් ආච්චි කියලා දුන්නා. බිනුට ඒක ගැන ගොඩක් පුදුම හිතුණා. ශාකත් ඒ තරම් බුද්ධිමත් වෙන්න පුළුවන්ද? එයා හිතලා බැලුවා. ආච්චියට කියලා දුන්නා සබා දහමේ හැම ජීවිතයක්ම හැම ජීවියෙක්ම Tamanට හොඳම විදිහට ජීවත් වෙන්න විශේෂ හැකියාවක් තියෙනවා කියලා. බිනු එදා ගෙදර ගිහින් තමන්ගේ යාළුවන්ටත් ඒ විශේෂ ශාකය ගැන කතාව කියලා දුන්නා. එදා ඉඳලා එයා ගස්වලට, මල්වලට සහ සොබා දහමට තවත් වැඩියෙන් ආදරය වුණා. මොකද එයා තේරුම් ගත්තා අපේ සොබා දහම එක්ක හොඳින් තේරුම් අරගෙන හිටියොත් ලෝකෙ තවත් ලස්සන වෙනවා කියලා. ඉතින් දුවේ පුතේ නිල් මොන රැස්ස කියන්නේ ඒ වගේ සුවිශේෂී ශාකයක්. ආච්චි බිනුට කියලා දුන්නා අපේ රටේ නිල් මොන රැස්ස විශේෂ 15ක් විතර තියෙනවා කියලා. ඒ වගේම 2020 ජාතික රතු දත්ත ලැයිස්තුවට අනුව අන්තරායට ලක්විය හැකි විශේෂයක් විදිහට මේ නිල් මොන රැස්ස වර්ගීකරණය කරලා තියෙනවා කියලා. නිල් මොන රැස්ස ශාකේ මුල්වල පිහිටි ජල උගුලක් මගින් තමයි කෘමීන් දඩයම් කරගන්න කියන එකත් එයා එදා ඉගෙන ගත්තා. විශේෂම දේ මේ ශාක බොහෝ වෙලාවල් වලට නයිට්‍රජන් ඌන පාංශු පරිසරයෙන් වෙනත් මඩ සහිත නිසරු පරිසරයේත් වර්ධනය වෙනවා කියලා ආච්චි වැඩි විස්තර බිනුට කියලා දුන්නා. ඒ නිසා ජලයේ වෙසෙන ඉතාමත් කුඩා මැක්කන් කෘමි කීටයන් ඇතුළු සත්ව ප්ලාංග දඩයම් කරගෙන තමන්ගේ නයිට්‍රජන් පෝෂණ අවශ්‍යතාවයන් ඔවුන් සපුරා ගන්නා බව බිනුට හරි ආදරයෙන් ආච්චි කියලා දුන්නා. ඒ දඩයම ශාකයේ විසින් සිදු කරගන්නේ ශාකයේ මුල්වල තියෙන ජල උගුලක් මගින් කියලයි ආච්චි කිව්වේ. ඒ අසලින් යන්නේ ඇසට නොපෙනෙන කුඩා කෘමීන් මේ ශාකයේ තප්පරයෙන් 40ට එකකට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වෙන ජල උගුලෙන් අල්ලාගෙන ජීර්ණය කරගෙන සකීය දුෂ්කර පාරිසරික තත්ත්වයන් ජයග්‍රහණය කරගන්නවා කියලත් බිනුට ආච්චි අම්මා කියලා දුන්නා. ගොඩක් වෙලාවට මේ ශාක දකින්න පුළුවන් සිංහරාජ හඳපාන්නල් ආශ්‍රිතව කියන එකත් ආච්චි එදා යාට කියලා දුන්නා. ඉතින් දුවේ පුතේ දැන් ඕගලන්ට තේරෙනව නේද මේ ශාකවල තියෙන විශේෂත්වය වගේම වටිනකම. ඉතින් අපි හැම වෙලාවෙම මේ වගේ විශේෂ වටිනා ශාක රැක බලා ගන්න ඕනේ. ඒ වගේම එයාලට ආදරෙන් සලකන්න ඕනේ.